අම්බලන්ගොඩ නගරසභා පරිශ්‍රය අසල අද පෙරවරුවේ මීට ටික වෙලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමෙන් කරන්දනේ සුද්දා නැමැත්තාගේ මස්සිනා තුවාල ලැබුවා. ඉන් ටික වෙලාවකට පසුව ඔහු මිය ගියා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු ඇතුළත් කරුණේ බලපිටිය රෝහලට මියගිය පුද්ගලයා වර්ෂවිතාන මිරන්ත ලෙස හඳුනාගත්තා. පොලිසිය සඳහන් කළේ මෝටර රථයකින් පැමිණි පිරිසක් විසින් නගරසභා පරිශ්‍රයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදු වුණා. අද උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වර්ෂ විතාන මිරන්ත නැමැති 55 හැවිරිදි තැනැත්තෙක්. ඔහු අම්බලන්ගොඩ පෝරුබ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පොලිසිය පැවසුවේ මෝටර රථයකින් පැමිණි පිරිසක් නගර සභා පරිශ්‍රය අසලදී ඔහුට වෙඩි තබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම වෙඩි තැබීමට ලක් වූ නැත්නම් වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරන බව තමයි දැනට අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. 55 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් මියගියේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ කණ්ඩායම් 4ක් යොදවා පරීක්ෂණ කරන බව සඳහන් කරනවා. ඒ වගේම වෙඩි තැබීමට පැමිණි මෝටර රථයේ ඊට ටික වෙලාවකට පසුව ඊට වෙනත් ස්ථානයක තිබීදී පොලිසිය සොයාගත්තා. රතු පැහැති මෝටර රථයක් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ තිබුණේ. අදාළ මෝටර රථයත් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ නගරසභා පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමෙන් මේ ආකාරයෙන් මිය ගියේ වර්ෂ විතාන මිරන්ත ලෙස හඳුනාගත් පුද්ගලයෙක්. මෝටර රථයකින් පැමිණි පිරිසක් විසින් තමයි නගරසභා පරිශ්‍රයේදී ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. 55 හැවිරිදි ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් සඳහන් වෙනවා. ඒ වගේම වෙඩි තැබීමට පැමිණි මෝටර රථයේ මේ වන විට පොලිසිය සොයාගෙන තිබෙනවා. පරීක්ෂණ ඒ අනුව ක්‍රියාත්මක බවත් සඳහන් කෙරෙනවා. රේඩියෝවට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේම newsfirst.lk ඔස්සේ දැන් බලන්නත් පුළුවන්. සෑම දිනකම උදෑසන 7ට දහවල් 12:30ට සහ සවස 6:30ට. News First Visual Radio